තමයි මගේ YouTube එකේ මම අප්ලෝඩ් කරන පළවෙනිම වීඩියෝ එක. මං හිතුවා මේක ඩෝනට්ස් වලින් ස්ටාර්ට් කරන්න. අද මම try කරන්නේ ඩෝනට්ස් වර්ග. මම කලින් කාලා තියෙන ඩෝනට්ස්ුත් තියෙනවා. හැබැයි මම ඊට කලින් කාලා නැති ඩෝනට්ස්ුත් මං අරගෙන ආවා. මං ඉස්සරහම පෙන්නන්නම් මම මොනවාද ගත්ත ඩෝනට් ටික කියලා. පස්සේ මං ඒ ගැන විස්තර කරන්නම්. හරි අපි බලමු මොනවද මං ගත්ත ඩෝනට්ස් වර්ග ටික කියලා. මුලින්ම මම පෙන්නන්නම් මම මේක ගත්තේ PNS එකේ ඩෝනට් එක. මේක උනා රුපියල් 170ක්. මේක චොක්ලට් ඩෝනට්. ඒ අවුල තියෙන්නේ මේ එයාලා ඔයිල් පේපර් එකකින් මෙන්න මේ විදිහට කවර් කරලා දෙන්නේ. ඉතින් මේ බලන්න චොක්ලට් ටිකම ඔයිල් පේපර් එකේ. හරි බලන්න. මෙන්න මේ විදිහට තමයි PNS එකේ චොක්ලට් ඩෝනට් එක. ඊළඟට බලමු මම ගත්තා ඒත් PNS එකේම තමයි ක්‍රීම් ඩෝනට් කියලා තිබ්බේ. මේක උනා රුපියල් 140ක්. මේ තියෙන්නේ ක්‍රීම් ඩෝනට් එක. ඒක මැදට ක්‍රීම් දාලා තියෙන්නේ. හරි. ඊළඟට මම ගත්තා වාසනා බේක් හවුස් එකේ ඩෝනට් එකක්. ඒක මෙන්න මේ වගේ බොක්ස් එකකට දාලාමයි දුන්නේ. මේ තියෙන්නේ වාසනා බේක් හවුස් එකේ ඩෝනට් එක. මේකත් උනා රුපියල් 170ක්. ඉතින් ඊට පස්සේ මම ගත්තේ කීල්ස් එකේ. මම කීල්ස් එකට ගිහිල්ලා ගත්තේ නැහැ. මම ඌබර් එකක් දාලා තමයි කීල්ස් එකෙන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඔන්න කීල්ස් එකේ ඩෝනට් එක. මම අරකිනුත් PNS එකේ ඩෝනට් චොක්ලට් ඩෝනට් එක try කරලා තියෙනවා. ක්‍රීම් ඩෝනට් එක නම් try කරලා නැහැ. වාසනා බේක් හවුස් එකේ ඩෝනට් එකත් මම try කරලා නැහැ. එතකොට මම කීල්ස් එකේ නම් ඩෝනට් සාමාන්‍යයෙන් try කරනවා. හැබැයි මම මේ ගත්ත තුන මම මීට කලින් කාලා නැති තුනක් තමයි ගත්තේ. ඒකත් අපි බලමුකෝ. කීල්ස් එකෙන් මම ගත්තා මෙන්න මේ ඩෝනට් එක. මේක මයිලෝ ඩෝනට්. මේක මම කලින් කාලා නැහැ. තියෙන්නේ මයිලෝ ඩෝනට් එක. ඊට පස්සේ මම ගත්තා පැණි කජු ඩෝනට්. මේ තියෙන්නේ මේ විදිහට පැණි කජුත් දාලා තියෙන උඩින්. මේ තියෙන්නේ පැණි කජු ඩෝනට් එක. ඊළඟට මම ගත්තා මට නම මතක විදිහට මේක කුකී ඩෝනට් කොහෙද? මට හරියටම නම මතක නැහැ. මම නම් ටික කොහොමද යටින් දානවා ප්‍රයිස් එකත් එක්කම ඔයාලට බලා ගන්න. මේ තියෙන්නේ ඒක. හරි. ඉතින් ඔය විදිහට මම ඩෝනට්ස් වර්ග 6ක් ගත්තා. මුලින්ම අපි PNS එකේ ක්‍රීම් ඩෝනට් එක try කරලා බලමු. මේ තියෙන්නේ ක්‍රීම් ඩෝනට් එක. අපි බලමු මේක try කරලා. හොඳට ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඒ කියන්නේ මේ ඩෝනට් එක වේලිලත් නැහැ. හරි සොෆ්ට් එකට තියෙනවා. රහත්. මම PNS ක්‍රීම් ඩෝනට් එකට දෙනවා 10න් 6ක් වගේ. මොකද ඒ ක්‍රීම් තිබ්බට මේ ගොඩාක් ක්‍රීම් නැහැ. මේ ක්‍රීම් ගොඩාක් නැහැ. මම ඒකට 10න් ලකුණු 6ක් දෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ චොක්ලට් ඩෝනට් එක. ඒකත් PNS එකේම තමයි. ඒකට නම් මොකුත් ඇතුලේ යාළගේ මේ විදිහට මේ චොක්ලට් තියෙනවා. බලන්න. ඩෝනට් එක නම් මාර සොෆ්ට්. ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඒ කියන්නේ අර කලින් බෙදලා එහෙම නෑ. රසට සොෆ්ට් එකට තියෙනවා.
ප්‍රියන්ස් එකේ චොක්ලට් ඩෝනට් එකට මම ලකුණු 10න් 7.5ක් වගේ දෙනවා. රසයි උනට ලකුවට වල සෙට් උනේ නැහැ බලමු. ඊළඟට අපි try කරමු වාසනා බේක් හවුස් එකේ එක. මේ තියෙන වාසනා එකේ ඩෝනට් එක. අපි ඒක try කරලා බලමු. ඒකෙත් ක්‍රීම් එකක් දාලා තියෙනවා වගේ. දාලානේ ගාලා වගේ බලමු. ඒකේ නම් ඩෝනට් එක ෆ්‍රෙෂ් නෑ. මොකද මේ ඩෝනට් එක වේලිලා. ඒකට නම් මම 10න් ලකුණු 4ක් වගේ තමයි දෙන්නේ. මොකද ඒක මට පොඩ්ඩක්වත් සෙට් නැහැ. වේලිලා හරිම රස නැහැ චුට්ටක්වත්. අරකේ රසත් ගියා ඒකේ. අපි ඊළඟට බලමු කීල්ස් එකෙන් මම ගත්ත ඩෝනට්ස් තුන. මම මුලින්ම එකේ කන්න ආසාවෙන්ම හිටපු එක තමයි මෙන්න මේ මයිලෝ එක. අපි බලමු මයිලෝ එක කොහොමද කියලා. ඒකේ ඩෝනට් එක ගැන කතා කරලා ඩෝනට් එක ෆ්‍රෙෂ් නැහැ මට නම්. ඩෝනට් එක ටිකක් හයියයි. සහ මේ මයිලෝ රහක් එන්නේ නෑනේ මට නම්. අනේ මන් දන්නේ මට මයිලෝ රහක් ආවේ නෑ ඒකේ. හරි. ඒකට ලකුණු දෙන්න පුළුවන් 10න් 6ක් වගේ. මට ඒක වැඩි සෙට් නෑ. මට රහක් ආවේ නෑ ඒකේ. ඉතින් ඕගොල්ලොත් මේවා try කරලා තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න කොහොමද ඔයාලට දැනෙච්ච රස? ඔයාලා මොකටද මේ ටිකෙන් වැඩිපුරම කන්න කැමති කියලා. ඊළඟට අපි බලමු මේ පැණි කජු එක. ඩෝනට් එක නම් ඇත්තටම ෆ්‍රෙෂ් නැහැ කීල්ස් එකේ. මම දන්නේ මේ මට අද හම්බෙච්ච එක. මම වෙනදට එයාලගේ කනවා චොක්ලට් ඩෝනට් එක නම් මාර රහයි. හැබැයි අද නම් ටිකක් ෆ්‍රෙෂ් නැති හින්දාද මන් දන්නේ අර පොඩක් රස අඩුවෙන් තමයි දැනෙන්නේ. ඉතින් මම මේකට දෙනවා පැණි කජු එකට 10න් 7.5ක් වගේ. ඊළඟට අපි try කරමු මෙන්න මේ කුකී ෆ්ලේවර් එක. ගේ කුකීස් උත් දාලා තියෙන්නේ උඩින්. මේකේ නම් ඩෝනට් එක ෆ්‍රෙෂ් පිට තියෙනවා. මේ කුකී ඩෝනට් එකේ මට හිතෙන්නේ මේ චොක්ලට් චිප්ස් කුකී එකද කොහෙද උඩින් ක්‍රම් කරලා දාලා තියෙන්නේ. ඒක නම් හොඳයි. ඒකට මම ලකුණු දෙනවා 10න් 8ක් වගේ. මොකද මට ඒක ටිකක් සෙට් වුණා රහයි.
මම කාපු ඔක්කොම රසටම තිබ්බ එක. ඩෝනට්ස් වලින් ගත්තාම නම් PNS එකේ ඩෝනට් එක ගොඩාක් ෆ්‍රෙෂ්. ඒක පරණ වෙලාවත් එහෙම මුකුත් නැහැ. හරිම නැති ඩෝනට් එක තිබ්බේ වාසනායකේ. මොකද ඒක ටිකක් පරණයි වගේ. කියන්නේ වේලිලා ඩෝනට් එක. හයියයි. PNS එකේ නම් ඇත්තටම මාල් ෆ්‍රෙෂ්. ඉතින් මේ ඔන්න ඔය විදිහට තමයි අද ඩෝනට්ස් වලට අපි ලකුණු දුන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ ඩෝනට්ස් try කරලා තියෙනවා නම් මම අද ගත්ත ඒ වගේ ඔයගොල්ලන්ට මොනවද රසටම දැනුනේ සහ ඔයගොල්ලෝ කන්න කැමති කොයි ඩෝනට් එකද කියලා යන්න. ඒ වගේම තමයි මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වගේම වීඩියෝස් තව ගොඩාක් මගේ channel එකකින් ඔයගොල්ලන්ට අරන් එන්න. එහෙනම් මං ගිහින් එන්න. බයි බයි.